Welcome to my channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්නව නේද? ඉතින් මේක තමයි මගේ channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්න first vlog එක. ඒකත් මේ වගේ වීඩියෝ එකක් එක්ක share කරගන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මගේ channel එකේ name එක තමයි with මේකලා. ඔයා අනිවාර්යෙන් මගේ channel එකට අලුත්ම සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඉතින් නැවත වරක් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම invite කරනවා හැමෝටම වීඩියෝස් බලලා like එකක් දීලා comment කරලා subscribe කරන්න කියලාත්. අපි මේ ගමන පාන්දර 2ට විතර ගියපු ගමනක් නිසා මුලින් ගත්ත වීඩියෝස් එච්චර පැහැදිලිත් මදි ඇති. අපි මේ trip එක plan කරන් ගියේ කුඹල්වෙල මහමෙවුන අසපුව, බුදුරුවාගල, මුතියංගනේ සහ රාවණායල බලන්න. රාවණායල ළඟ තමයි අර පාන්දර කළුවරීම පැහැලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම share කරේ. පේනවනේ ඉතින් යද්දි හරිම ලස්සනයි පරිසරය. ඔන්න ඉතින් කොහොම හරි අපි කුඹල්වෙල මහමෙවුනා අසපුව ළඟට ආවා. අපි ගියේ සෙනසුරාදා දවසක. ඉතින් වීකෙන්ඩ්ස් දවස්වලට ටිකක් සෙනග වැඩි. කොහොම හරි ඉතින් අපිත් උදේ වෙලාවක ආපු නිසා හරිම ලස්සන පරිසරයක් දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මගේ channel එකෙන් මේ කරන පළවෙනි වීඩියෝ එක නිසා මේකේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් ඒව හදාගෙන ක්‍රියේටිව් වීඩියෝස් හදන්න ඔයාලගේ ක්‍රියේටිව් අයිඩියාස් මාත් එක්ක ෂෙයා කරගන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. ඊළඟට අපි ගියපු බස් එක මහමෙවුනාවේ පාකින් එකේ නවත්තලා අපි ගියා මල් ගන්න. ලස්සන කපුරු මල් තිබුණා. ඉතින් අපි කපුරු මල් මිටකුත් අරගෙන උඩ විහාරයට ගියා. ඇත්තටම යනකොට හරිම ලස්සනයි. සෙනග පිරීලා හිටියා. ඉතින් සෙනසුරාදා දවසක්නේ. සෙනගත් ගොඩාක් හිටියා. හැබැයි උදේ පාන්දර නිසා හරිම ලස්සනයි. මාර නිදහස්. ඇත්තටම ඉතින් මම වීඩියෝස් වල දැකලා තිබුණ විදියටම හරිම ලස්සනට තිබුණා. ඉතින් අපි පහළ ඉඳන් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් අරගෙන අපි උඩ විහාරගේ ළඟට ගියා. උඩ විහාරගේ ළඟට ගියාම දැක්කනේ ලස්සන පින්තූරවල දැකලා තියෙනවා වගේ දිව්‍ය ලෝකයක් වගේ චෛත්‍ය ටිකත් එක්ක අහස පේන්නේ. ඉතින් මේ තරම් සෙනගක් මේ අසපුව වැඳ පුදා ගන්න එනවා. ඒ වගේම තමයි මේ සුන්දර ලස්සන අසපුවේ වටේට ඇවිදගෙන යද්දි හරිම ලස්සනයි. ඒ තරම් නිස්කලංකයි. කොච්චර පිරිසක් පිරීලා හිටියත් හරිම ලස්සනයි. ඒ වගේම කියා ගන්න බැරි තරම් ලස්සන විදිහට මේක නිර්මාණය කරලා තියෙන්නේ ලස්සන කැටයම් එක්ක. ඒ වගේම තමයි මේ අසපුවේ එළියේ ඉඳන් කොච්චර පින්තූර ගත්තත් විහාරකයේ ඇතුළේ ඉඳන් පින්තූර ගන්න බෑ. අපි ඇතුළු කරන්නෙම ඡායාරූප ගන්න එපා කියලා. එහෙම කරලා තියෙන එකත් හොඳයි නේද? අපි ඊළඟට ගියා මේ අසපුවේ තියෙන බෝධීන් වහන්සේ වැඳ ගන්න. මේ පේනවා නේද බෝධීන් වහන්සේත් ඒ අසපුවටම ආවේනික විදියට ඒ පාටවලට ආවේනික විදියටම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ අසපුවේ ඉඳන් ඈත බලද්දී හරිම ලස්සනයි. පේනවා නේද? මීදුමත් එක්ක හරිම ලස්සනයි නේද? ඔන්න ඊළඟට අපි අපේ ට්‍රිප් එකේ ඊළඟ තැන්වලට යන්න ගියා. පේනවා නේද පාර? ඉදා දවස හොඳටම රැස්ස දවසක් වුණා. හැබැයි අපේ ට්‍රිප් එකට නම් ඒක බාධාවක් වුණේ නැහැ. ඈතින් වැස්සත් එක්ක මීදුමත් එක්ක ඊළඟට අපි ආවා රාවණායල්ල බලන්න. උදේ පාන්දර නිසා රාවණායල්ල හරියට බලා ගන්න බැරි වුණානේ කළුවරේ. ඒ වෙලාවේ නම් වතුර කිරි පාටට තමයි ගැලුවේ. දැන් හොඳටම වැස්ස නිසා වතුර හොඳටම මඩ වෙලා. ඔන්න ඊළඟට අපි මුතියංගන විහාරයත් වැඳගෙන ඊළඟට අපි ආවේ බුදුරුවාගල විහාරයට. එතන හරිම ලස්සන ගල් කැටයම් වලින් නිම වුණු බුද්ධ රූප තිබුණා. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ ට්‍රිප් එක ගියේ. ඊළඟට ඉතින් කවුරුත් සින්දු කියලා නටලා විනෝද වෙලා අපේ ට්‍රිප් එක ඉවර වුණා. එහෙනම් අපි ආයෙමත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. මගේ channel එක with මේකලා subscribe කරලා තියාගන්න. bye